ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පළතුරු ලෝකයේ රජු ගැන. දූරියන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනුම පදනම් කරගෙන බලමු කොහොමද මේ අපූරු ඒ වගේම හුඟක් කතාබහට ලක් වෙන පළතුරු වගා කරන්න කියලා. හන්දයි කවදා හරි හිතලා තියනවද මේ පළතුරු වල රජු වගා කරන්න ඇත්තටම මොනවද ඕනේ වෙන්නේ කියලා? අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි අද උත්තර හොයන්නේ. මේ විග්‍රහයේ අවසානයේදී මේ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙයි. හරි එහෙනම් මුලින්ම අපි මේ පළතුරු වල රජු කවුද කියලා හරියටම අඳුනගමු. මේකේ විද්‍යාත්මක නම තමයි දූරියෝ සිවිතිකස්. හැබැයි අපි කවුරුත් දන්නේ දූරියන් කියලා. ඇත්තටම මේකේ තියෙන ලොකු ප්‍රමාණය කටු සහිත පොත්ත ඒ වගේම අර විශේෂිත සුවඳ අන්න ඒක තමයි මේ පළතුර මෙච්චරම සුවිශේෂී කරන්නේ. හරි. ඊළඟට අපි බලමු දෙවනි ඒ වගේම හරිම වැදගත් කොටස. දන්නවද හැම දූරියන් ගෙඩියක්ම එක වගේ නෑ. ඉතින් වගාකරුවෙක් විදිහට ගන්න ඕන පළවෙනිම තීරණය තමයි තමන්ට හරියනම ප්‍රභේදය තෝරගන්න එක. දැන් බලන්න මෙතන තියෙනවා ලංකාවේ ජනප්‍රිය ප්‍රභේද දෙකක්. කසුන් සහ අඹතැන්න. දෙකේම මදුල වරක වගේ තමයි. ඒ කියන්නේ ගොඩක් අය කැමති විදිහට. හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා. කසුන් කහ පාටයි අඹතැන්න ක්‍රීම් පාටයි. බරේත් පොඩි වෙනසක් තියෙනවා. මේ පුංචි වෙනස්කම් වුණත් වෙළඳ පොලේදී ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. හරි දැන් අපි යමු තවත් ප්‍රභේද දෙකකට. හොරණ ගෝල්ඩ් සහ හොරණ ජම්බෝ. නමින්ම කියවනෝ වගේ මේවා ටිකක් ලොකු සයිස් ඒවා. හොරණ ගෝල්ඩ් ඕවලාකාරයි ඝනකම් කහමදුරු තියෙන්නේ. හැබැයි හොරණ ජම්බෝ ඒක ඊටත් වඩා විශාලයි. විශේෂම දේ තමයි ඒකේ පුහු බීජ ඒ කියන්නේ මදුළු නැති බීජ වැඩි. ඒ කියන්නේ අපිට කන්න තියෙන මදුළු ප්‍රමාණයත් වැඩි කියන එකනේ. බලන්නකෝ මේ ගාන කිලෝග්‍රෑම් 2.8ක්. ඒ කියන්නේ හොරණ ජම්බෝ ප්‍රභේදයේ සාමාන්‍ය බර. ඇත්තටම හිතා ගන්න තමාරු ගානක් නේද? හරි. දැන් ප්‍රභේදය තෝරගත්තට පස්සේ ඊළඟට බලන්න ඕන දේ තමයි පරිසරය. පැලයක් හිටවන්න කලින් දූරියන් ගහකට ඕන කරන විශේෂිත දේවල් අපේ වගාබිමේ තේනවද කියලා බලන්නම ඕන. පළවෙනි කාරණය උෂ්ණත්වය. දූරියන් වගාවට වඩාත්ම හොඳ සෙල්සියස් අංශක 27-30 අතර උෂ්ණත්වයක්. ඒ කියන්නේ එක දිගටම තියෙන උණුසුම් දේශගුණයක් මේකට අත්‍යවශ්‍යයි. ඊළඟට ආර්ද්‍රතාවය 75කට 80කට අතර ඉහළ ආර්ද්‍රතාවයක් ඕන වෙනවා. මේකෙන් අපිට තේරෙනව නේද මේක නිවර්තන කලාපයටම ආවේනික භෝගයක් කියලා. ඒ වගේම තමයි උස මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 600ට වඩා අඩු ප්‍රදේශ තමයි වඩාත්ම හොඳ. ඊට වඩා උසට ගියාම ගෙඩියේ ගුණාත්මක භාවයට ඒක බලපාන්න පුළුවන්. දැන් මේ පස්ස ගැන කතාව හරියට ගහට ශක්තිමත් ගෙයක් හදලා දෙනවා වගේ වැඩක්. ගැඹුරු වතුර හොඳට බැහැලා යන කාබනික ද්‍රව්‍ය ගොඩක් තියෙන වැලි ලොම්පසක් තමයි දූරියන් ගහකට හොඳම පදනම වෙන්නේ. හොඳයි පරිසරයත් හරි කියලා හිතමු. දැන් අපි යමු වැඩේට බහින්න. ඒ කියන්නේ පැලයක් පොළවේ හිටවලා ඒක මුල් කාලේදී බලාගන්න විදිය ගැන කතා කරමු. මෙන්න මේක නම් හරිම වැදගත්. පැලේ හිටවන්න මාසෙකට විතර කලින් තමයි මේ සූදානම කරන්න ඕන. මුලින්ම මීටරයක් විතර ගැඹුරු පළල වලක් කපනවා. ඊට පස්සේ පසේ pH අගේ 5.5ට අඩු නම් ඒ කියන්නේ පස ආම්ලික වේඩි නම් ඩොලොමයිට් ටිකක් දානවා. අන්තිමතු මතු පිට පස් සහ කොම්පෝස්ට් සමානව කලවම් කරලා වල පුරවනවා. මේක හරියට කළොත් පැලේට නියම ආරම්භයක් ලැබෙනවා. ඉතින් පැල හිටවුවට පස්සේ බලා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ගස් අතර මීටර් 10ක විතර පරතරයක් තියන්න ඕන. ඒ වගේම ඉක්මන් හොඳ අස්වැන්නක් ඕන නම් බීජ වලින් පැල කරනවට වඩා බද්ධ පැලයක් යොදා ගන්න එක තමයි හොඳම. පළවෙනි අවුරුද්දේදී පොඩි සෙවණක් දෙන්න ඕන. බැස්ස නැත්නම් සතියකට සැරයක් වතුර දාන්න. අනිත් වැදගත්ම දේ තමයි අර බද්ධ කරපු තැනට පහලින් එන රිකිලි තියෙනවා නම් ඒවා කඩලා අයින් කරන්න ඕන. හරි මේ ගමන තාම ඉවර නෑ. ඊළඟට තියෙන්නේ දිගු කාලීන රැකවරණය. ඒ කියන්නේ ගහට හරියට කන්න බොන්න දීලා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න එක. මේ තියෙන්නේ පළවෙනි අවුරුදු 3ට පොහොර දාන විදිය. බලන්න යූරියා, TSP, MOP කියලා වර්ග තියෙනවා. මේවා ගහේ වර්ධනයට මල් සහ ගෙඩි හැදෙන්න අත්‍යවශ්‍යයි. පේනව නේද? ගහ ලොකු වෙන්න දාන පොහොර ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරන්න ඕන. දැන් ගහ ලොකු වෙද්දී එන කරදරات තියෙනවා. ප්‍රධානම පලිබෝධකයෝ දෙන්නෙක් තමයි කඳ විදින පණුවෝ සහ කොරපොතු කෘමීන්. කඳ විදින පණුවා නිසා අතු මැරිලා යනවා. කොරපොතු කෘමීන් කොළවල යුෂ උරා බීලා ඒවා හලනවා. ඉතින් මේ වගේ හානියක් දැක්කොත් ඒ අතු කපලා පුච්චලා දාන එක වගේ පාලන ක්‍රම අනුගමනය කරන්නම වෙනවා. හොඳයි මෙච්චර කල් මහන්සි වුණේ මේකටනේ. අපි දැන් බලමු මේ හැම උත්සාහයකම ප්‍රතිඵලය ඒ කියන්නේ අස්වැන්න නෙලන එක ගැන.
හැබැයි ඉතින් ටිකක් ඉවසන්න වෙනවා ගන්නෝරව ස්වීට් වගේ බද්ධ කරපු ප්‍රභේදයකින් උනත් පළවෙනි ඇස්වැන්න ගන්න අවුරුදු 6-7ක් විතර යනවා. ඒ කියන්නේ මේක ලොකු කාලයක් ගන්න ආයෝජනයක්. ඉතින් මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙන දෙයක් තමයි දූරියන් වගාව කියන්නේ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන පුරවන්දයක් නෙවෙයි කියන එක. ඒක ඇත්තටම ඉවසීමෙන් කරන්න ඕන දිගු ගමනක්. හැබැයි ඒ ගමන අවසානයේ ලැබෙන රාජකීය තියාගිය ඒක ඒ හැම මහන්සියකටම වටිනවා. අවසාන වශයෙන් මේ හැමදේම දැනගත්තට පස්සේ හිතන්නට ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. පළතුරු වල රජු වෙනුවෙන් දරන මේ රාජකීය උත්සාහය ඇත්තට මේකට වටිනවද?